අරුහා බුද්ධි සම්පන්න පින්වත්නි පින්වතියනි අපි මේ බලාපොරොත්තු වෙන්නේ පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන් ඓතිහාසික වශයෙන් අපේ අභිමානය පෙන්වුම් කරන කාරණා සඳහන් කරගෙන යන්නේ. අද ඒ සඳහා අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ කපුත්තා නදිය. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමට සම්බන්ධ වැදගත් කාරණයක් කපුත්තා නදිය හා සම්බන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කුසිනාරාවට වඩින අතරමඟදී කලාන්ත ස්වභාවයක් ඇතිවීම නිසා ආනන්ද හාමුදුරන් වහන්සේ පණවන ලද අසුනේ වැඩ ඉඳගෙන ආනන්ද හිමියන්ගෙන් පිපාසය සංසිඳවා ගැනීමට පැන් ටිකක් ගෙන ලෙස බුදුහාමුදුරුවෝ දන්නනවා. ආනන්ද ඔබ පැන් ගේන්නකෝ පිපාසිතයි. ආනන්ද වළඳන්න ඕනේ. මෙහෙම කියපුවම ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට මෙහෙම කියනවා. කොහොමද? ස්වාමීනි, දැන් කරත්ත 500ක් ගමන් කරලා ජල රෝදවලට පෙළී ගියේ ජලය ස්වල්පයක් පවතින නිසා කැළඹි බොර වෙලානේ ගලන්නේ. ඒ පාර ආනන්ද හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි, මේ කපුත්තා නදිය පැහැදිය ඇතිව, රසවත් දිය ඇතිව, සිහිල් දිය ඇතිව, සුදු පැහැ ඇතිව, මනා තොට ඇතිව, රමණීය මේ නුදරින් ගලනවා. බුදුරජාණන් වහන්සේ එහි පැන් වළඳනවා, සිරුරද සීල් කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දෙවනුවත් ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කියනවා, ආනන්ද ඔබ පැන් ගෙනෙන්නකෝ පිපාසිතයි. ආනන්ද වළඳන්න ඕනේ. ආනන්ද හාමුදුරුවෝ දෙවනුවත් බුදුහාමුදුරුවන්ට මෙහෙම කියනවා, ස්වාමීනි, දැන් කරත්ත 500ක් පියමන් වෙලා ජල රෝදවලට පෙළී ගිය ඒ ජලය ස්වල්පව පවතින නිසා කැළඹිලා බොර වෙලානේ තියෙන්නේ. ස්වාමීනි, මේ කපුත්තා නදිය පැහැදී දිය ඇතිව, රසවත් දිය ඇතිව, සිහිල් දිය ඇතිව, සුදු පැහැ ඇතිව, මනා තොට ඇතිව, රමණීයව මේ නුදරින් ගලනවා. බුදුරජාණන් වහන්සේ එයින් පැන් වළඳනවා, සිරුර සිහිල් කරනවා. බුදුරජාණන් වහන්සේ තෙවනුවත් ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද පැන් ගේන්නකෝ පිපාසිතයි. ආනන්ද බොහොම පැන් ටිකක් වළඳන්න ඕනේ. ආනන්ද හාමුදුරුවෝ ඒ පාර බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම පාත්‍රය අරගෙන කුඩා නදියේ යම් තැනකද එතනට වැඩම කරනවා. එහෙම ගිහිල්ලා ජල රෝද වලට කැඩී ගිය ජලය ටික වී කැළඹි බොර වී ගලමින් තිබුණු ඒ කුඩා නදිය ආනන්ද හිමියන් එහි යද්දී පැහැදිලිව ප්‍රසන්නව නොකැළඹී ගලනවා. එතකොට ආනන්ද හිමියන්ට මේ අදහස ඇති වෙනවා, තථාගතයන් වහන්සේ මහත් ඉර්ධි ඇති, මහත් ආනුභාව සම්පන්නයි, ඒකාන්තයෙන්ම ආශ්චර්යයි, ඒකාන්තයෙන්ම අද්භුතයි. මේ කුඩා නදිය රෝදවලට කැඩී ගිය ජලය ටික වී කැළඹී බොර වී ගලන්නා මා පැමිණි කල පැහැදිලිව ප්‍රසන්නව නොකැළඹී ගලනවා. මේ ආශ්චර්යය ගැන සිතූ ආනන්ද හිමියෝ පාත්‍රයෙන් පැන්ගෙන බුදුහාමුදුරුවන් යම් තැනකද එතනට වඩිනවා. එතනට ගිහිල්ලා බුදුහාමුදුරන්ට මෙහෙම කියනවා,
තථාගතයන් වහන්සේගේ මහත් 이르දිය මහත් ආනුභාවයේ ආශ්චර්යයි. ස්වාමීනි අද්භුතයි. ස්වාමීනි දැන් කරත්තරෝද වලට කැඩී ගිය ජලය ටික වී කැළඹී බොර වී ගලමින් තිබුණු ඒ කුඩා නදිය මා එළඹෙද්දී පැහැදිලිව ප්‍රසන්නව නොකැළඹී ගලාගෙන යනවා. බුදු පියාණන් වහන්සේ පැන් වළඳන්න, සුගතයන් වහන්සේ පැන් වළඳන්න, ඉක්බිති බුදුරජාණන් වහන්සේ පැන් වළඳනවා. ආනන්ද හාමුදුරුවෝ ආනන්ද කකුත්තා නදියේ යම් තැනකද එහි යමු. හොඳයි ස්වාමීනි. ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේට පිළිවදන් දෙනවා. බුදුහාමුදුරුවෝ ඊළඟට මහත් භික්ෂු පිරිසක් සමග කකුත්තා නදියේ යම් තැනකද එහි වඩිනවා. එහි වැඩලා කකුත්තා නදියට බැහැලා නාලා පැන් වළඳලා ගොඩට පැමිණලා අඹවනේ යම් තැනකද එතනට වඩිනවා. ලොව අසම සම වූ තථාගත වූ බුදුරජාණන් වහන්සේ ඉතා කලාන්ත ස්වරූපයේ ඇත්තා වූ පැහැදිලි රසවත් ප්‍රසන්න ජලය ඇති කකුත්තා නදියට බහිනවා. සහස්ත්‍රුන් වහන්සේ නාලා පැන් වළඳලා ගොඩට එනවා. මේ සසුනේ දහම් පළ කරන්නා වූ පවත්වන්නා වූ මහා ඍෂි වූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සමූහයා මැද උන්වහන්සේලා පිරිවරණ ලදුව අඹ වනයේට වැඩියා. දැන් මේ පෙන්නුම් කලේ මොකද්ද? අපි මුලින් සඳහන් කළා කාව්‍ය පන්තියක්. ඒ කාව්‍ය පන්තියේ පෙන්නුම් කරන කාරණාව තමයි මම මේ අවස්ථාවේදී මේ පින්වතුන්ට සඳහන් කළේ. එතකොට එදා පෙන්නුම් කලේ කොහොමද? පිරිනිවෙනා දිනයෙන් එදා ස්නානය කරන දිනා කකුත්ත නම් නදිය ගලා නාපානය කරනු දිනා අනද සමිඳු සමග එදා පිරිවරයක් භික්ෂු පුරා ලෝතුරු බුදු අපේ පියා නොවැඩියාද අපේ පියා නදිය ගලන දිය දහරයි කකුත්ත නම හෙළවාරයි අපට උරුම බස් වාරයි නාපානය කරන තැනයි වඩින බුදුන් වැඩ ඉන්නයි නෑමට පෙර ඇලවෙන්නයි විඩා නිවන සුව ගන්නයි ගල්ලඳ මත වැඩ ඉන්නයි. මේ කකුත්තා නදිය කිට්ටුව බුදුහාමුදුරුවෝ ඔය වැඩ වුණු තැන පිළිබඳව තමයි කුකුත්තා නදිය සමග මේ සඳහන් කළේ. උතෙන්ට තමයි ඔය මල්ල රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පට සලුවක් පූජා කරනවා. ඒ වගේම ආනන්ද හාමුදුරන්ටත් පූජා කරනවා. එතකොට මල්ල රජතුමා ඇවිදින් බුදුරජාණන් වහන්සේ හමු වෙලා බුදුරජාණන් වහන්සේ කියනවා ඒක පොරවන්න. මේ ආනන්ද හාමුදුරන්ටත් පොරවන්න කියනවා. මේ විදිහට ඊටාම වටිනා තැනක් ස්ථාන දෙකක් තමයි සඳහන් කළේ. මේ අපේ අභිමානය ඇති වෙන කාරණා දෙකක් තමයි සඳහන් කළේ. මේ පිළිබඳව ඇති වෙන මේ අභිමානය ඇති කරගන්න අපේ වටිනාකම පෙන්눔 කරන්න තමයි මේ කාරණා දිගට කියාගෙන යන්නේ. මේක එකපාරට කිව්වට වටිනාකමක් එන්නේ නැහැ. මේ විදිහට කියාගෙන යනකොට මේ පින්වතුන්ට තේරෙයි මේ මොකද්ද කිව්වේ, මේක කුමන වටිනාකමින් යුක්ත කාරණයක්ද කියන බව වැටහි. අන්න ඒ වැටහීම තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒ වැටෙනකන් මේ කාරණා පිළිබඳව විග්‍රහ දිගට කරගෙන යනවා. එතකොට එහෙම අහලා මේ පින්වතුන් සිත් සතුටු කරගෙන මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ වගේම ඒ ස්ථාන පිළිබඳව සිතේ පැහැදීමක් ඇති කරගෙන තුන්රුවන් කෙරෙහි විශේෂයෙන් ශ්‍රද්ධාව භක්තිය ඇති කරගෙන තමන්ගේ ඉදිරියදා කටයුතු කරමින් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කොට වදාළ නිවන් මඟට අවතීර්ණ වීම සඳහා අවශ්‍ය කරන
කාරණා කීපයක් කාරණා 4ක් තියෙනවා. මේ 4 දැනුවත් කිරීම සඳහා තමයි මේ විදිහට අපි විග්‍රහ කරගෙන යන්නේ. ඒ නිසා අද දිනේදී මේ කියන කාරණා පිළිබඳව හොඳට හිතලා බලලා විමර්ශනය කරලා තේරුම් අරගෙන සත්‍ය අවබෝධ කරගන්න හැම දිනාටම මතක් කරමින් ඔබ හැම දිනාටත් මේ තුලින් නිවන් ප්‍රත්‍යක්ෂ කරගැනීමේ ශක්තිය භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි කරුණාවයි.